වෙලාව 10:07යි. ඔන්න එහෙනම් ලස්සන දවසක් අපිත් එක්ක ගත කරන්න යන්න එන්න ඔයාලත්. මේ ඉතින් අපි හිටි හැටියෙම යන්න ලෑස්ති වුණ පුංචි ගමනක්. පුංචි කිව්වට පුංචිමත් නෑ. යන්න දාගත්ත ගමන් දෙකකින්ම තමයි කෙලවර වුනේ. බලන්නකෝ අපි කොහෙද යන්නේ කියලා. ඔන්න දැන් තමයි අපි කොලියාපිටිය ටවුන් එකෙන් පිටත් වෙන්නේ. වෙලාව හරියටම 10:10යි. මේ අපි කොලියාපිටිය ටවුන් එකෙන් පිටත් වෙනවා. ඔන්න දැන් අපි කුරුණෑගල ටවුන් එකේ. කුරුණෑගල ටවුන් එකේ ඇතුගල තමයි මේ ඈතින් ඔයාලට පේන්නේ. අපි කොහෙද යන්නේ කියන එක මම ඔයගලන්ට පස්සේ කියන්නම්කෝ. ඔන්න කුරුණෑගල අපි 11 වෙද්දි කුරුණෑගල. අන්න ඈතින් පේනවා තිලක වර්ධන එකත්. යන අතරතුර ඉතින් නිකම්ම යන්නත් බෑනේ. ඔන්න අපිට මගදී හම්බුණා බඩ ඉරිඟු තම්බලා මෙන්න මේ විදියට මේ පුච්චලා දෙන්නේ. ඒකට උඩින් සෝස් එකක් දාලා තියෙනවා. ඇත්තට මේ සෝස් එක නිසා ඒ බඩ ඉරිඟු හරිම රසයි. අපි ඔන්න ඔතනින් බඩ ඉරිඟු කරල් දෙකකුත් ගත්තා. මේ බඩ ඉරිඟු කරල් දෙකත් කකා තමයි ඔන්න ඉතින් අපි අපේ ගමන ආයෙත් යන්න පිටත් වෙන්නේ. ඇත්තටම මට අර වෙනද කන තම්බල කන බඩ ඉරිඟු වලට වැඩිය මේ බඩ ඉරිඟු වල හරිම රහක් දැනුණා. මොකද ඒකට එයාලා වෙනම සෝස් එකක් වක් කරලා තමයි දුන්නේ. ඔන්න එතනින් අපි තව මේ පොල් රොටි එකකුත් ගත්තා. මේ පොල් රොටි එකට දාලා තියෙන ලුණු මිස්සත් ඇත්තටම හරිම රසයි. අපි මේ දෙක කකා තමයි ඔන්න ඉතින් අපේ ගමන ආයෙ යන්න පිටත් වෙන්නේ. ඔන්න මේ ලොකු පොල්වතු මැද්දින් කුරුණෑගල අපි දැන් මේ යන්නේ කොහෙද දන්නවද? ඔන්න තව ටිකකින් ඔයාලට බලන්න පුළුවන් අපි කොහෙද යන්නේ. අපි යන්නේ මේ උමන්දාව බලන්න. ඉතින් ඔන්න අපි උමන්දාවේ කාර් පාක් එකට යන්නේ. මේ පැත්තෙන් උමන්දාව පන්සලට පැත්තෙන් තමයි කාර් පාක් එක තියෙන්නේ. අපි මේ කාර් පාක් එකේ අපේ වාහනේ නවත්තලා ඔන්න ඉතින් අපි උමන්දාවට ඇතුල් වෙනවා. මෙන්න උමන්දාවේ ඇතුලේ. ඇත්තටම ඉතින් අර අපි වෙන පන්සල් වල දකිනවා වගේ සුදු පසුබිමට වැඩිය කහ පාටට උහුරු පසුබිමක් තමයි දකින්නේ. මේ අපි යන වෙලාවේ ඇත්තටම හරිම රස්නේ. ඉතින් මේ අපි 12යි ගානකට වගේ තමයි මේ උමන්දාවේ ඇතුල් වුණේ. ඉතින් පොඩක් ඇවිදින්න එහෙම අමාරුයි. ඔන්න උමන්දාවේ මේ වගා කරලා තියෙන වැනිලා ඇත්තටම හරිම ලස්සනට වගා කරලා තිබුණා. අපි ඒ සේරම බැලුවා. උමන්දාවේ අලවිසැල අක්කර කාණක් පයින් ඇවිදගෙන යන්න පුළුවන් මේව බලන්න. බස් එකකුත් තියෙනවා. අපි ඒ වෙලේ බස් එක ගත්තේ නැහැ. අපි පයින්ම තමයි මේ උමන්දාවේ ඒ වගා කරලා තියෙන ඒවා බල ඉස්සරහට ගියේ. ඊට පස්සේ අපි කොහොම හරි උමන්දාවෙන් ඇවිල්ලා මෙන්න මෙහෙම වැව් මාළුත් එක්ක තවල්ට කෑවා. ඔන්න වෙලාව දැන්. ඊට පස්සේ අපි පිටත් වෙනවා තව ගමනකට. අපි දැන් මේ හැන්දෑ වෙලා තිබුණත් හන්තාන සඳගිරි සෑය බලමු කියලා තමයි මෙන්න යන්න ලෑස්ති වෙන්නේ. ඔන්න දවල්ට කාලා අපි ආයි කන්න ගත්තේ මෙන්න මේවා තමයි. ඔවත් කකා ලොකු වැස්සක් එනවා. වැස්සක පෙරනිමිති තියෙද්දි ඒත් කමක් නෑ අද එළියට බහැපු එකේ කියලා. ඉතින් ඔන්න අපි ඉතින් නුවර බලා පිටත් වෙනවා. පාළුව මකනා කවියක්සේ හැසේවි නම් මා සවනේර වූ දිදි රැඳීදිවී නම්. දැන් නම් ඉතින් වටපිටාව හොඳටම කරවලත් වැටිලා. ඒත් ඉතින් අපි
සඳහිරි සෑයේ බලන්න තියෙන ආසාව නිසාම ටිකක් අමාරුවෙන් වුණත් ඔන්න ඉතින් අපි සඳගිරි සෑ පුදබිමට ඇතුළු වුණා. මෙන්න මෙතනින් තමයි සඳගිරි සෑ පුදබිමට ඇතුළු වෙන්නේ. ඇත්තටම පරිසරයේ තියෙන සුන්දරත්වය ගැන නම් කියන්න වචන නෑ. හරීම ලස්සන ඇසට ඇස් දෙක පිනවන සොඳුරු දසුන් තමයි තියෙන්නේ. පරිසරයේ තියෙන ලස්සන වචනවලට හරවන්න බැරි ලස්සන සුන්දරත්වයක් තියෙන්නේ. මෙතන ඉඳන් ඉතින් හරීම ලස්සන පරිසරයක් බලන්න තමයි අපිට ඉඩහසර විවර වෙන්නේ. අපි ඔන්න මේ තමයි සඳගිරි සෑය. සඳගිරි සෑය දැන් අපි යනකොට මේ හැන්දෑ වෙලා නිසා අර මීදුමින් වගේ වැහිලා වටපිටාව තිබුණේ.